සුබ දවසක් ඔයාලා හැමෝටම WhatsApp app එක කරා මුදල් උපයන්න බලාපොරොත්තු වෙන මේ වීඩියෝ එක බලන ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා අපේ පොඩි ටීච් YouTube channel එකට. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි අනිවාර්යයෙන්ම ඔයාලට ගැරන්ටි කරලා කියනවා ඔයා මේ වීඩියෝ එක ඉවරනකම් බැලුවොත් ඔයාලට අනිවාර්යයෙන්ම WhatsApp app එක පාවිච්චි කරලා මාසෙකට රුපියල් 50000ක ඉන්කම් එකක ඉඳන් රුපියල් ලක්ෂයක වගේ ලොකු ඉන්කම් එකකට යන්න පුළුවන්. අපි ඒක 100%ක් විශ්වාසදායීව ඔයාලට කියනවා. මොකද මමත් මේ වෙද්දි පෞද්ගලිකව මෙන්න මේ මෙතඩ් එක හරහා මෙන්න මේ WhatsApp app එක කියන එක හරහා මාසෙකට වැඩි ඉන්කම් එකකට ගිහිල්ලා තියෙනවා. ඉතින් අපි වැඩි කතා නැතුව බලමු මේ වැඩේ කොහොමද ඉස්සෙල්ලාම පටන් ගන්න කියලා. ඉතින් මම ඊළඟ පේජ් එකට යන්න. හරි අපි ඉස්සෙල්ලාම කතා කරමු කොහොමද මේ WhatsApp app එකෙන් සල්ලි හොයන්නේ කියලා. ඉතින් ඒක තමයි අපේ ඉස්සෙල්ලාම තියෙන පළවෙනි ගැටලුව. ඉතින් කෙනෙක්ට මේ ගැන විශ්වාස කරන්නේ නැහැ. ගොඩක් අයට කෙනෙක්ට කිව්වොත් එහෙනම් WhatsApp එකේ සල්ලි හොයනවා කියලා ඒක නා විශ්වාස කරන්නේ නැහැ. හරියට දැන් ඔයාලා මේ වීඩියෝ එක බලන ඔයා වගේ තමයි මම උනත් ඉස්සර විශ්වාස කරේ නැහැ WhatsApp එකෙන් කොහොමද මුදල් උපයන්නේ කියලා. හැබැයි WhatsApp app එක හරහාත් ඔයාලට පුළුවන් හරියට YouTube monetization, FB එකේ දෙන content monetization, TikTok එකේ දෙන content monetization වගේ ඔයාලට WhatsApp එක හරහා මුදල් ඉපීමේ හැකියාව තියෙනවා. ඉතින් මෙතනදී ඔයාලට මෙන්න මේ WhatsApp app එකට අමතරව ඔයාගේ Facebook account එක, ඒ වගේම ඔයාගේ TikTok account එක වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේකෙදි මුදල් උපයන්න වැඩිපුර මුදල් ඉපීම සඳහා ඔයාලට මෙන්න මේ WhatsApp, Facebook, TikTok කියන app තුනම පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයාට ඊළඟට තියෙන ප්‍රශ්න තමයි මෙන්න මේකෙන් ඕනෙම කෙනෙක්ට මුදල් උපයන්න පුළුවන්ද කියන එක. ඉතින් සාමාන්‍ය ෆෝන් එකක් පාවිච්චි කරන සාමාන්‍යයෙන් මුදල් භාවිතා කරන මූලික දැනුමක් තියෙන කෙනෙක්ට මෙන්න මේ මම කියන මෙතඩ් එක හරහා මුදල් උපයන්න පුළුවන්. ඔයාලට මෙන්න මේ මූලික දැනුම ඇති. ඔයාලට මේ වැඩේ පටන් ගන්න. ඉතින් ඔයාටත් පුළුවන් ගෙදර ඉඳන් අමතර ආදායමක් විදිහට ඉස්සෙල්ලා මේක පටන්ගෙන පස්සේ ස්ථීර ආදායමක් විදිහට මේක ඔයාලට දිගටම කන්ටිනියු කරගෙන වැඩ කරලා යන්න පුළුවන්. ඔයාලට පුළුවන් නම් මාසෙකට රුපියල් 50000ක වගේ අමතර ආදායමක්. ඔයා ජොබ් එකක් කරන ගම අමතරව රුපියල් 50000ක වගේ ආදායමක් ගන්න පුළුවන්. පස්සේ කාලිනෝ ඔයාලට පුළුවන් ඒක ලක්ෂයක වගේ ආදායමකට ගිහිල්ලා ස්ථීර ආදායමක් බවට පත් කරගන්න. ඒ වගේම හිතන්න ඔයා සාමාන්‍යයෙන් ගෙදරක ඉන්න වයසක කෙනෙක් නැති ඔයාටත් පුළුවන් මේ වැඩේ කරලා මුදල් උපයන්න. ඉතින් අපි වැඩි කතා නැතුව කොහොමද බලමු මෙන්න මේ වැඩේ පටන් ගන්නෙ. ඉතින් මෙතනදී කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන් මේ වැඩේ කරන්න මුලින් සල්ලි ඕනේද කියලා. ඒ කියන්නේ පුංචි ළමයෙක්ට උනත් හිතනනේ මං කොහොමද මේකට සල්ලි හොයාගන්නේ කියලා. ඇත්තටම දැන් ඔයාලට මම මේකට උත්තරේ තමයි දෙන්න යන්නේ. ඉතින් සල්ලි හොයන්න අපි ගාව සල්ලි තියෙන්න ඕනේ. ඔන්න ඕක තමයි මම ඔයාලට කිව්ව ගමන් හැමෝටම වෙන ප්‍රශ්නේ. ඕනිම කෙනෙක්ට එන ප්‍රශ්නයක් තමයි සල්ලි හොයන්න අපි ගාව සල්ලි තියෙන්න ඕනේද? ඇත්තට මේ වැඩේ කරන්න අපි ගාව කීයක් හරි තියෙන්න ඕනේද? මේ වැඩේ පටන් ගන්න අපි ගාව කීයක් හරි තියෙන්න ඕනේද? ඇත්තටම කිව්වොත් ඉතින් ඔයාලට පේන්නේ නැති මම මේ විදිහට මේක පාඩ කරලත් ඔයාලට තේරෙන විදිහට කරන්න ඕන හින්දා මෙන්න මේ විදිහට පෙන්නලා තියෙනවා. ඇත්තටම අපි ගාව සල්ලි හොයන්න සල්ලි ඕනේ නැහැ. ඉතින් මේ වැඩේ කරන්න ඔයා ගාව සතයක්වත් තියෙන්න ඕනේ නැහැ. ඒක මම ඔයාලට highly recommend කරලා කියන්න ඕන හින්දා තමයි මේක මේ විදිහට පෙන්නුවේ. ඔයා ගාව සතයක්වත් මේ වැඩේ කරන්න තියෙන්න ඕනේ නැහැ. ඒක ඉස්සෙල්ලාම කියන්න ඕනේ. ඔයා ගාව ඔයාගේ මොබයිල් ෆෝන් එක තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ ටච් ෆෝන් එකක් තියෙනවා නම් ඔයාට අද මේ වැඩේ පටන් ගන්න පුළුවන්. ඉතින් මෙතනින්ද ඔයාලා චුට්ටක් මේක සංකීර්ණ දෙයක් නෙමෙයි සරල දෙයක්. හැබැයි ඔයා මේක අහන්න හිටියේ නැත්නම් ඔයාට මේක සංකීර්ණ වෙනවා. ඒ හින්දා දැන් මෙතනින් ඉන්න හැට තමයි අපි වැඩේ පටන් ගන්න යන්නේ. ඉතින් පොඩ්ඩක් හොඳට වීඩියෝ එක අවධානයෙන් අහන්න ඉන්න. අපි කියන්නේ මොකක්ද? අපි මේ වැඩේ කොහොමද පටන් ගන්න කියලා. අද ඉඳන් ඔයා කොහොමද මේකෙන් මුදල් උපයන්න පටන් ගන්න කියලා. ඉතින් ඉස්සෙල්ලාම දැන් මෙතනදී ඔයාලට බලා ගන්න ඕන කොහොමද WhatsApp එකෙන් සල්ලි හොයන්නේ කියලා. ඒ කියන්නේ WhatsApp එකෙන් සල්ලි හොයන්න පටන් ගන්න කියලා. හරි. අපි දැන් බලමු මේ වැඩේ කරන්නේ කොහොමද කියලා. ඉතින් මෙතනදී අපි දැන් අපි කියලා දෙන්න යන්නේ කොහොමද WhatsApp එකෙන් මුදල් උපයන්න පටන් ගන්න, සල්ලි හොයන්න පටන් ගන්න කියලා. ඉතින් මේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට වම් පැත්තේ තියෙන මේ විදිහට පළතුරු ටිකක් තියාගෙන ඉන්න මිනිස්සෙක්. ඒ වගේම මෙතන දකුණු පැත්තේ ඉන්නවා නිකන් shopping කරන්න යන මිනිස්සෙක් වගේ කෙනෙක්. ඒ වගේම මෙතන ඉන්නවාට බලා ගන්න පුළුවන් මේ විදිහට ඩොලර් ලකුණකුත් තියලා මේ විදිහට සල්ලි හොයන කෙනෙක් වගේ. හරිද? ඉතින් මෙන්න මේ සල්ලි හොයන කෙනා, ඒ කියන්නේ මුදල් උපයන කෙනා තමයි ඔයා. හරිද? ඒ කියන්නේ දැන් මේ විදිහට මේ වීඩියෝ එක බලන ඔයා තමයි මෙන්න මෙතන ඉන්නේ. එතකොට මේ තියෙන්නේ බඩු විකුණන කෙනෙක්. ඒ කියන්නේ මේ විදිහට බාණ්ඩ විකුණන කෙනෙක් තමයි මේ ඉන්නේ. ඒ වගේම තමයි මේ ඉන්නේ බාණ්ඩ ගන්න කෙනෙක්. ඒ කියන්නේ අපි කඩේකට ගිහලා shopping market එකකට ගිහිල්ලා බඩු ගන්නවා වගේ මේ ඉන්නේ හැම කෙනෙක්. ඉතින් මෙතනදී අපි කරන්නේ ඔයාලට බලා ගන්න පුළුවන් වේවි. දැන් මෙතන මේ විදිහට online කියලා තියෙනවා. ඒ අතරමැද තමයි අපි ඉන්නේ. හරිද? එතකොට මෙතනදී අපි කරන්නේ මෙන්න මේ විකුණුම්කරුවෝ ඉන්නේ. ඒ කියන්නේ බඩු විකුණන කෙනා. උදාහරණයක් විදිහට හිතන්න ඔයාලයි ගමේ මොනවා හරි විකුණන කෙනෙක් ඉන්නවා. පළතුරු කඩයක් කරන කෙනෙක් ඉන්නවා. Apple විකුණන කෙනෙක් ඉන්න කෙනා මෙයා ගාව Apple තියෙනවා. අපි කරන්නේ මෙන්න මේ Apple ගෙඩිය අපි හරහා අපි කස්ටමර් කෙනෙක්ට සෙල් කරන එක. ඕක දැන් ඔයාලට කිව්ව ගමන් ඕක එන සංකීර්ණ. ඇත්තටම තේරෙන්නේ නැහැ නේ. ඒ කියන්නේ මෙයා මේ මෙහෙම කියනවා මෙතනින් බඩු අරන් මෙතන විකුණන්නේ කියලා. ඒතකොට කොහොමද සල්ලි නැතුව කරන්න කියලා ඔයාලට ඇත්තටම හිතෙනවා. ඉතින් ඒක ගැන අපි ඉස්සරහට කතා කරමු. ඔයාලට ඉතින් ඔයාලා මෙන්න මේක අවධානයෙන් අහගන්න. දැන් මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද මේකේ මුදල් උපයන්නේ කියලා. ඉතින් මේ රූපය ගැන ලොකුවට හිතන්න එපා. දැන් මම ඔයාලට සරලව මේ දේ කියලා දෙන්න හදන්නේ. ඉතින් ඉස්සෙල්ලාම මෙතනදී වෙන්නේ බාණ්ඩ විකුණන වෙලෙන්දෙක් ඉන්නවා. මොනවා හරි දෙයක් විකුණන කෙනෙක් ඉන්නවා. අපි යාට සෙලර් කියලා කියනවා. හරිද? ඉතින් මෙයා
මෙයාගේ බඩු අපි ඉස්සලාම සල්ලි ගන්න. ඉතින් මෙතනදි මම ඔයාලට දැන් කියලා දෙන්නම්. බාන්න විකුණන කෙනෙක් ඉන්න. කියන්නේ වෙලෙන්දෙක් ඉන්නවා. එයාට අපි කියනවා සෙලර් කියලා. ඒ වගේම ඒ බාන්න ගන්න සමාජ කෙනෙක් ඉන්නවා. එයාට අපි කියනවා කස්ටමර් කෙනෙක් කියලා. හරිද? ඉතින් අපිත් කස්ටමර්ස්ලානේ. අපි කඩේකට ගිහලා හාල් පරිප්පු ඒ වගේ ගෙදරට බඩු ගෙනා වගේ මේ වගේ කස්ටමර්ස්ලා ඉන්නවා. මේ දෙකොල්ලෝ අතරේ බාන්න ගනුදෙනුවක් සිද්ධ වෙනවනේ. කස්ටමර් සල්ලි දීලා වෙලෙන්දාගෙන් බඩු ගන්නවා. හරිද? ඉතින් එන්න එතන අපි අතරමැදියෙක් විදිහට වැඩ කරන්න තමයි යන්නේ. හරියට ලෝකේ තියෙන eBay, AliExpress, Alibaba මේ වගේ platform එක drop shipping කරනවා වගේ දෙයක් තමයි අද අපි ලංකාවේ ඉඳන් කරන්න හදන්නේ WhatsApp app එක හරහා. ඉතින් මෙතනදී කියන්න ඕනේ විශේෂම දෙයක් තමයි ඔයා ගාව කීයක්වත් තියෙන්න ඕනේ නැහැ. මම මේක හැමතිස්සෙම කියන්නේ ඔයා මේක ඔලුවට දාගන්න එපා. සතයක් හරි ඔයා ගාව කීයක් හරි තියෙන්න ඕනේ කියලා. කීයක්වත් ඕනේ නැහැ. ඔයා මෙතනදී කරන්නේ ඔන්න බලන්න මම ඔයාලට කියලා දෙන්න. මෙතනදී ඔයා කරන්නේ ඉස්සල්ලාම ඔයාගේ WhatsApp group එකක් හදා ගන්න ඕනේ ළමයි. ඔයා මේ විදිහට ඔයාගේ WhatsApp group එකක් හදා ගන්න ඕනේ. හරිද? පළවෙනි දේ තමයි ඒක. ඊට පස්සේ ඔයාලට මේ විදිහට බාන්න විකුණන වෙලෙන්දෝ ටිකක් ඉන්නවා. ඒ කියන්නේ බාන්න විකුණන වෙලෙන්දෙක් ඉන්නවා. මම ඔයාලව එයාට සම්බන්ධ කරලා දෙන්න. ඒ කියන්නේ වෙලෙන්දෙක් කිව්වට ඇත්තටම අවුරුදු ගාණක් තිස්සේ රීසෙල් කරන අයට. අපි මේකට කියන්නේ රීසෙලින් කියලා. ඒ කියන්නේ අපි කාගෙන් හරි බාණ්ඩයක් අරගෙන අපිට ලාභයක් තියාගෙන අපි ඒක විකුණනවා. හැබැයි බාණ්ඩයක් අරගෙන කිව්වට අපි ඒක සල්ලි දීලා අපේ ගෙදරට ගෙනාලා තියාගන්නේ නැහැ. සල්ලි වියදම් කරන්නේ නැහැ. අපි සත්‍යයක්වත් වියදම් කරන්න නැතුව තමයි මේ වැඩේ කරන්නේ. ඒකයි මේක ගොඩක්ම විශේෂ වෙන්නේ සහ ගොඩක් අය මේ වෙද්දි කරනවා. හැබැයි කාටවත් කියන්නේ නැහැ. මෙතනදී මෙන්න මේ වෙලෙන්දා ඉන්නවනේ. මෙයාගෙන් අපි උදාහරණයක් දැන් මේක මම උදාහරණයක් විදිහට ෆොටෝ එක දැම්මට පළතුරු අපි උදාහරණයක් විදිහට ගමු ලේසි දෙයක් මොකක් හරි. මෙයා ගාව තියෙන වොච් එකක්. අපි වොච් එකක් ගමුකෝ දැන් මේ විදිහට ගණන් ගන්න පළතුරු කඩයක් දැම්මට මෙයා ගාව තියෙන වොච් එකක්. ඔරලෝසුවක් තියෙනවා. හරිද? මේ ඔරලෝසුව වෙනවා ළමයි රුපියල් 1000. ඔයාලා පේන්නේ නැති මේ ඔරලෝසුවක් වෙනවා රුපියල් 1000ක මුදලක් වෙනවා මෙන්න මේ ඔරලෝසුව. හරිද? ඉතින් මෙයා මේ ඔරලෝසුව මෙයා ගාව තියෙනවා කියලා අපිට දාන්නේ එයාගේ WhatsApp group එකේ. හරිද? ඒ WhatsApp group එක එයා දානවා මං ගාව ඔරලෝසු තියෙනවා රුපියල් 1000යි එක ඔරලෝසුවක් වෙන්නේ කියලා ඉවල විකුණන්න දානවා. හරිද? ඔන්න ඕක අපි බලාගෙන ඉන්නවා. ඒක බලාගෙන ඉන්නවා කියන්නේ අපි මේ අපිත් ඒ group එකේ ඉන්නවා. ඒ කියන්නේ ඔයා ඒ group එකේ ඉන්නවා. ඊට පස්සේ ඔයා කරන්නේ ඔයාගේ නමින් group එකක් හදනවා. හිතන්න ඔයාගේ නම සඳනුවන් කියලා. ඔයා හදනවා සඳනුවන් shop එහෙම නැත්නම් products with සඳනුවන් නැත්නම් products hub නැත්නම් product smart නැත්නම් item mart නැත්නම් ඔය වගේ ඔයාලට ලස්සන නමක් දාන්න පුළුවන්. මොකක් හරි shop එක නමක් දාන්න. ඒ කියන්නේ මේ shop එක ඔයා ඒ කියන්නේ physical විදිහට ඔයාලා town එකකට ගිහලා දැම්මේ නැති වුණාට ඇත්තටම ඔයාගේ shop එකක් open කරන් තමයි අපි හදන්නේ. ඊට පස්සේ ඔයා කරන්නේ මෙන්න මේ විදිහට 1000ට ගන්න වොච් එක තියෙන. ඉතින් මෙයා මේ වොච් එක දාන්නේ ෆොටොත් එක්ක. දැන් මෙයා ෆොටොත් එක්ක දානවා මේ වොච් එක රුපියල් 1000යි කියලා. ඉතින් ඔයා කරන්නේ ඒ ෆොටෝ එකම ඩවුන්ලෝඩ් කරගන්න WhatsApp එකෙන්. හරිද? ඔයා කරන්නේ අන්න ඒ විදිහට ෆොටෝ එක ඩවුන්ලෝඩ් කරලා ඔයාගේ WhatsApp group එක තියෙන. ඒ WhatsApp group එකේ ඔයා රුපියල් 1500යි කියලා දානවා. හරිද? එතකොට ඔයාගෙන් තමයි මේ කස්ටමර් ගන්න. හරිද? එතකොට ඔයාගෙන් මේ කස්ටමර් තමයි මේක බයි කරන්නේ. හැබැයි ඔයා ගාව ඇත්තටම බඩුවක් නැහැනේ. ඒ කියන්නේ ඔයා ගාව වොච් එකක් නැහැ. ඔරලෝසුවක් ඔයා ගාව නැහැ. ඔයා කරන්නේ මෙයා ගාව තිබ්බ මේ රුපියල් 1000 ඔරලෝසුවේ ෆොටෝ ටිකයි විස්තරේ සාමාන්‍යයෙන් විස්තරයක් දාලා කළු පාට ඔරලෝසුවක් බ්‍රෑන්ඩ් නේම් එකක් දාලා තිබ්බොත් එහෙනම් මේ විස්තරෙත් අරගෙන ඔයා මේක කොපි කරලා ඒක මේකට පේස්ට් කරලා දානවා. මේක රුපියල් 1500 ඔයා කරන්නේ මෙයාගේ විස්තර ටිකයි ෆොටෝ ටිකයි එහෙම අරගෙන ගාන විතරක් රුපියල් 500ක් වැඩි කරලා 1500 කියලා දානවා. හරිද? ඒ විදිහට දැම්මට පස්සේ මෙන්න මේ කස්ටමර් ඉන්නේ. ඔයාලට පේන්නේ නැති මෙන්න මේ කස්ටමර් ඉන්නේ. මෙන්න මේ කස්ටමර් මේක දකිනවා. ඔයාගේ group එකේ ඉන්න කස්ටමර්ස්ලා. ඔයාලට මේ group එකට කට්ටිය ඇඩ් කරගන්න විදිය මම කියලා දෙන්න. ඔයාලට FB එකේ TikTok එකේ WhatsApp එකේ ඔයාගේ group එකට කට්ටිය එකතු කරලා ඒ කියන්නේ ඔයාගේ කස්ටමර්ස්ලා බේස් එකක් ඔයාලට හදාගන්න විදිය මම ඊළඟ වීඩියෝ එකෙන් කියලා දෙනවා. ඉතින් මෙතනදී ඔයාගේ කස්ටමර් කෙනෙක් දකිනවා මේ විදිහට වොච් එකක් තියෙනවා 1500යි කියලා. ඊට පස්සේ මෙන්න මේ වොච් එක ඔයාගෙන් ඕඩර් කරනවා මෙන්න මේ කස්ටමර්. හරිද? එතකොට මෙන්න මේ කස්ටමර් මේ වොච් එක ඔයාගෙන් ඕඩර් කරනවා ළමයි. එතකොට ඔයාගෙන් ඕඩර් කරාට ඔයා ගාව මේ වෙද්දි වොච් එකක් ඇත්තටම නැහැනේ. ඔයා ගාව සල්ලි දීලා ඔයා ගෙදරට ගෙනාගෙන නැහැනේ. වොච් 10ක්වත් ඔයා ගාව නැහැ. ඒ කියන්නේ වොච් එකක්වත් ඔයා ගාව නැහැ. ඔයා එහෙම කියලා බය වෙන්නේ නැහැ. මොකද අපි දැන් කරන්නේ? අපි දැන් කරන්නේ මෙයා මේ විදිහට රුපියල් 1500ක් වෙන වොච් එකක් ඔයාගෙන් ඕඩර් කරනවා. දැන් මෙයා අහනවා ඔයාගෙන් මේ වොච් එක බයි කරන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ ඔයා ගාණක් දැන් දාලා තියෙන්නේ. ඊට පස්සේ ඔයා කියන පුළුවන් සර් කියලා කතා කරන. සාමාන්‍ය සර් කියලා කතා කරන බිස්නස් එකක් කරද්දී අපි ඒව හදා ගන්න ඕනේ. අනිවාර්යයෙන් මේ බිස්නස් මයින්ඩ් එකෙන් හිතන්න ඕනේ. එතකොට මේ විදිහට ඔයා දානවා හරිස මේ වොච් එක තියෙනවා මේ ඩිපොසිට් ඉස්සෙල්ලාම අපි ඩිපොසිට් මෙතඩ් එකෙන් කියමු. ඒ කියන්නේ සල්ලි දැම්මට පස්සේ අපි බඩුව යවන විදිහට කතා කරමු ඉස්සෙල්ලාම. ඊට පස්සේ කෑෂ් ඔන් ඩෙලිවරි විදිහත් මම ඔයාලට කියලා දෙන්න.
ඊට පස්සේ ඔයාලට කියන්න පුළුවන් 1500ක් වෙන වොච් එක කිව්වට පස්සේ මෙයා ඔයාගේ බැංක් ඩීටේල් ටික ඉල්ලගන්න. ඉතින් එතකොට ඔයාලා ලස්සනට බැංක් ඩීටේල් ටික හදාගෙන තියාගන්න පුළුවන්. ඔයාගේ BOC තියෙනවා HMB කොමර්ෂල් ඒ වගේ ඔයාලට තියෙන බැංක් account දෙක තුනක් තියෙනවා. හොඳයි හැබැයි එකක් තිබ්බත් ඇති. අනිවාර්යෙන් ඔන්ලයින් බැංකින් account එකක් තියාගන්න. ඒ කියන්නේ BOC හරි කමන්නේ ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් කරන්න. ඒ කියන්නේ පොඩි ළමයෙක් නම් ඔයාට නැත්නම් ඔයාලා ගෙදර අම්මා තාත්තා හරි තියෙනවා නම් කමක් නැහැ. එතකොට ඔයාලට පුළුවන් මේ account එක පාවිච්චි කරන්න. අනිවාර්යයෙන්ම ඔන්ලයින් එක account එකක් තියාගන්න. ඒ කියන්නේ BOC හරි HMB හරි කොමර්ෂල් හරි සම්පත් හරි DFCC හරි ඒ වගේ එක account එකක් තියෙනවා ඔන්ලයින් බැංකින්. ඔයාලට හදිස්සියට මුදල් ට්‍රාන්ස්ෆර් කරන්න තියෙනවා. ඊට පස්සේ ඔයා මොකද කරන්නේ? ඊට පස්සේ ඔයා මෙන්න මේ කස්ටමර්ගේ විස්තර ටික අහගන්න. ඒ කියන්නේ ඇඩ්‍රස් එක, ෆෝන් නම්බර් එක, නම මේ දේවල් ටික අහගන්න. ඔයා කරන්නේ අන්න ඒ විදිහට අහගත්ත නමයි, ඇඩ්‍රස් එකයි, ෆෝන් නම්බර් ටිකයි මෙන්න මෙයාට දෙනවා. හරිද? මෙයාට දීලා කියනවා මට වොච් එකක් බයි කරන්න ඕනි, රුපියල් 1000ට තියෙන වොච් එක බයි කරන්න ඕනි කියලා ඉවරලා ඔයා මෙයාට කියනවා මෙන්න මේ ඇත්තම සෙලර්ට. ඒ කියන්නේ වොච් එක තියෙන කෙනාට. ඒ විදිහට ඔයා කියලා මෙයා රුපියල් 1500ක් ඔයාගේ බැංක් account එකට දැනටමත් දාලානේ. ඔයා කරන්නේ එතනින් ඔයාගේ ලාභේ. ඒ කියන්නේ වොච් එකේ රුපියල් 1000ට තිබ්බ වොච් එක ඔයා 1500ට දැම්මේ 500ක් වැඩි කරලානේ. ඔයාට ප්‍රොෆිට් එක තියනවා ළමයි රුපියල් 500ක් එතන. අන්නේ රුපියල් 500 ඔයාගේ බැංක් account එකේ තියාගෙන ඔයා කරන්නේ ඉතුරු රුපියල් 1000 දානවා මෙන්න මේ සෙලර්ගේ බැංක් account එකට. ඒ විදිහට සෙලර්ගේ බැංක් account එකට රුපියල් 1000 දාලා ඔයා කරන්නේ මෙයාගෙන් ඉල්ලගත්ත අපි තියෙනවනේ ඇඩ්‍රස් ටික. මෙයාගෙන් අපි ඇඩ්‍රස් ටිකක් ඉල්ලගත්තා. ඒ ඇඩ්‍රස් ටිකයි ෆෝන් නම්බර් ටිකයි මෙන්න මේ සෙලර්ට දෙනවා. ඒ විදිහට සෙලර්ට දුන්නට පස්සේ මේ සෙලර් කරන්නේ මොකද්ද? දැන් සල්ලිත් දාලා හරි. දැන් මෙයා 1500ක් අපිට දැම්මා. එතනින් අපේ ලාභ රුපියල් 500 අපේ බැංක් account එකේ තියාගත්තා. ඉතුරු 1000 අපි මෙයාට දැම්මා. ඉතින් මේ විදිහට ඉතුරු 1000 දැම්මට පස්සේ ඇඩ්‍රස් එකත් මෙයාට දුන්නා. ඊට පස්සේ මෙයා කරන්නේ මොකක්ද දන්නවද ළමයි? මේ විදිහට මෙන්න මෙයාට අයිටම් එක යවනවා. හරියටම බැලුවොත් එහෙනම් වක්‍රාකාරයෙන් අපි හරහා තමයි යන්නේ. ඉතින් මෙයාට මේ විදිහට අයිටම් එක යනවා. ඉතින් අයිටම් එක යන්නේ අපි හරහා. හරිද? ඉතින් මේ විදිහට වොච් එක මෙයාට මේ විදිහට කුරියර් කරනවා රුපියල් 1000කට. හරිද? ඒතර මෙයා මේකේ දාන්නේ රුපියල් 1000යි වොච් එක කියලා ඒවා මොකුත් දාන්නේ නැහැ. කෙලින්ම මේ විදිහට මෙයාට වොච් එක යනවා. ඒතර මෙයා වොච් එක 1500 වොච් එකක් තමයි මෙයා කලින් සල්ලිත් දාලා තියෙන්නේ. ඒතර කිසිම ගැටලුවක් නැහැ. මෙයාට වොච් එක යනවා. මෙයාට රුපියල් 1000ක් අපි දාලා තියෙනවා. රුපියල් 500ක ලාභයක් තියෙනවා. ඉතින් මේ විදිහට තමයි මෙතනදී අපි මුදල් උපයන්නේ. හරිද? ඉතින් මෙතනදී ඔයාලට මම ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් තියෙන්න ඕනි කිව්වේ. හිතන්න ඔයාලට මේක කොයි වෙලාවෙ ඕඩර්ස් හම්බෙයිද කියන්න බෑනේ. අනිවාර්යයෙන් රෑ හිටන් හම්බ වෙනවා. දැන් මට සමහර දවස්වල ඕඩර්ස් 10 11 හම්බෙලා තියෙනවා. ඒතකොට අපිට ඒක අනිවාර්යෙන් ඔන්ලයින් බැංකින් තියෙන්න ඕනි. මෙන්න මේ දේ ඔයාලට තේරුණාද? ඉතින් මේක මෙතන වෙනකම් වීඩියෝ එකේ දෙයක් තේරුණා නම් අනිවාර්යයෙන්ම ඔයාලා කමෙන්ට් එකක් දායන්න. වැඩේ තේරුණා මෙහෙම අපිත් කරන්න පටන් ගමු කියලා. හරි ඔයා කැමති නම් මේ වැඩේට ඕකේ කියලා කමෙන්ට් එකක් දාන්න යන්න. ඕකේ කියලා අපි ඒතකොට ඔයාලට විස්තර ලබා දෙන්නම්. අනිවාර්යෙන් අපි ඔයාලත් එක්ක 100% නොමිලේ මේ වැඩේ කරන්න උදව් කරනවා. මොකද අපි හැමෝම මේ වැඩේ කරන්න පටන් ගත්තොත් හැමෝටම මේ හරහා මුදල් උපයන්න පුළුවන්. ගොඩක් අය මේ විදි කරන් යන දෙයක්. ඉතින් මේක තමයි ඩිපොසිට් මෙතඩ් එක. දැන් ඔයාලා දන්න ඔයාලුවත් ඔන්ලයින් බඩු ගෙන්නලාදී අපි සල්ලි දීලා තමයි බඩු ගෙන්නන්නේ. ඒ කියන්නේ සල්ලි දීලා බඩුවක් ගෙනාපුවම ඔය විදිහට තමයි එන්නේ. අපි අපේ වෙලෙන්දට අපි අපේ බඩුව ගන්න කෙනාට සල්ලි දානවා. එයා අපිට ගෙදරට මේ විදිහට අයිටම් එක එවනවා. හරිද? එතකොට දෙවෙනි එක තමයි cash on delivery. අපි මේකට කියන උදාහරණයක් විදිහට COD කියලා. cash on delivery. හරිද? එතකොට ගොඩක් අය සමහරට කස්ටමර්ස් ලා අපෙන් අහන්නේ COD තියනවාද කියලා. මුල් කාලේ මගෙන් අහද්දි මම දන්නේ නැහැ. මම අහන මොකද්ද COD කියන්නේ කියලා. ඉතින් එහෙන් තමයි ඔයාලට මම ඉස්ලාමයේදී කියලා දුන්නේ COD තියනවාද කියලා අහන්නේ cash on delivery තියනවාද කියලා ළමයි. හරිද ළමයි? එතකොට මෙතනදී දැන් අපි හිතමු cash on delivery order එකක් එන විදිය. දැන් බේසික් දේ ඔයාලා දන්නවනේ. අපි කරන්නේ මේ විදිහට අතරමැදියෙක් විදිහට මේක සෙල් කරනවා. එතකොට මෙතනදී මෙන්න මේ විදිහට වොච් එකක් තියෙනවා. මේ වොච් අපි වොච් එකම උදාහරණයක් ගමු. ඒ වොච් එක රුපියල් 1000යි. ඉතින් අපි මේක දානවා රුපියල් 1500ට අපේ ගෲප් එකේ. එතන වෙනකම් අපි කලින් විදිහමයි. ඉතින් මේ 1500ක් විදිහට දැම්මට පස්සේ මේ කස්ටමර් මේක දකිනවා ළමයි. ඊට පස්සේ මෙයා අපෙන් මේක ඕඩර් කරනවා. එයාට මේ බාණ්ඩ ලැබුණාට පස්සේ සල්ලි ගන්න පුළුවන්. සල්ලි ගෙවන්න පුළුවන්. හරිද? ඉතින් මෙතනදී හරි එහෙනම් මෙයා කියනවා cash on delivery කියලා ඉවරලා මේ විදිහට මට මේ cash on delivery මේ වොච් එක බයි කරන්න ඕනි කියනවා. රුපියල් 1500 වොච් එක. ඉතින් මෙතනදී අපිට මෙයා සල්ලි ගෙවීමක් සිද්ධ කරන්නේ. කලින් විදිහම තමයි මෙයා හැබැයි මෙතනදී සල්ලි දෙන්නේ නැහැ. කලින් අපිට මෙයා සල්ලි 1500ක් දුන්නාට පස්සේ අපේ ලාභය අපේ බැංක් account එක අපි තියාගෙන අපි වොච් එක අයිතිකාරයට ඇත්තටම සල්ලි දීලා වොච් එක මෙයාට යවුවානේ. හැබැයි මෙතනදී මෙයා අපිට සල්ලි දාන්නේ නැහැ. ඔන්න කෙනෙක්ට එන්න පුළුවන් කොහොමද එහෙනම් ප්‍රශ්නයක් කියනවා අපි ලාභයක් තියාගන්න කියලා. මෙතනදී මෙයා කරන්නේ මෙන්න මේ රුපියල් 1500 හම්බුනහම ගෙවන්නම් කියන්නේ. මෙයා ඊට පස්සේ අපි මෙයාගෙන් ඇඩ්‍රස් ටිකයි ෆෝන් නම්බර් එකයි ඒ වගේ මෙයාගේ නමයි ඒ ඩීටේල්ස් ටික ඉල්ල ගන්න. හැබැයි මෙතෙන්ද අපි සල්ලි ඉල්ල ගන්න නැහැ ළමයි. මෙතෙන්ද අපි ඉල්ලගන්නේ ඩීටේල්ස් ටික විතරයි. ඒක අනිවාර්යෙන් මතක තියාගන්න. අපි මෙතනදී ඉල්ලගන්නේ ඩීටේල්ස් ටික විතරයි. ඉතින් ඒ විදිහ ඩීටේල්ස් ටික තමයි අපි COD වලදී ඉල්ලගන්නේ. ඒ කියන්නේ cash on delivery order එකකදී අපි ඉල්ලගන්නේ ඩීටේල්ස් ටික. ඒ කියන්නේ එයාගේ ඇඩ්‍රස් එක, ෆෝන් නම්බර් එක සහ නම. ඉතින් මේ ඩීටේල්ස් ටික අපි මෙයාට දෙනවා. මෙන්න මේ විදිහට. අපි මෙයාටත් මේ විස්තර ටිකම මේ විදිහට දීලා ඉවරලා කියනවා මේ ඕඩර් එක යවන්න. ඉතින් මෙයා ගාව cash on delivery තියෙනවා. ඒ කියන්නේ watch cash on delivery තියෙනවා.
හරිද එකනවා අයිටම් ගන්න කෙන අයිටම් දාන WhatsApp group එක cash on delivery තියෙනවා වාට සඳහන් කරන item එකට යටි මේක cash on delivery තියෙනවා කිය. ඉතින් ඒ විදිහට තියනවා කිව්වට පස්සේ මෙයා item එක කිසිම ප්‍රශ්නයක් නැතුව මෙන්න මේ courier service එක හරහා මෙන්න මෙයාට යවනවා. ඉතින් මෙයා අපිට විස්තර ටික ලබා දුන්නා. අපි ඒ විස්තර ටික මෙයාට දුන්නා. මෙයා ඊට පස්සේ මේ විදිහට යවනවා. ඉතින් මෙයා අපෙන් අහනවා එතකොට ඔයා මේ ප්‍රොඩක්ට් එක විකුණන්නේ කීයටද කියලා. මේ සෙල්ලර් අහනවා මේ වොච් එක විකුණන කෙනා අහනවා ඔයා මේ ප්‍රොඩක්ට් එක මෙයාට විකුණන්නේ කීයද කියලා. එතකොට අපි මෙයාට කියන 1500යි කියලා කිව්වේ කියලා. ඒ කියන්නේ මෙයා 1000ට දුන්න ප්‍රොඩක්ට් එක අපිට අපි 1500ට දුන්නේ කියලා මෙයාට කියනවා. ඇත්තටම මෙයා විශ්වාසදායී කෙනෙක්. එයාවත් මම ඔයාලට හඳුන්වලා දෙනවා. ඒ කියන්නේ සෙලර්ස් ලව ඔයාලට මම හඳුන්වලා දෙනවා. විශ්වාසදායීව රීසේල් කරන්න. ඒ කියන්නේ ඔයාලට උදව් කරන එයාලගේ ප්‍රොඩක්ට් ඔයාලට සෙල් කරන්න දෙන කට්ටිය දැන් මම ඔයාලට වීඩියෝ එක අන්තිමට කියලා දෙනවා ලින්ක් එක. ඔයාලට ඒ ගෲප් වල ජොයින් වෙන්න අවශ්‍ය ලින්ක් එක මම පළවෙනි කමෙන්ට් එකේ දාලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒ හරහා ජොයින් වෙන්න. අනිවාර්යෙන් එයා විශ්වාසදායී කෙනෙක් වෙන්න ඕනේ. ඉතින් එයා ඒ විදිහට අපිට කියනවා ඔයා කීයටද මේ අයිටම් එක සෙල් කරන්න දැම්මේ? අපි කියනවා 1500 තමයි දැම්මේ. ඔයාගේ වොච් එක අපි 18 අරන් මම 1500 දැම්මා. ඊට පස්සේ එයා කියනවා හරි මම එහෙනම් මේක ඕඩර් එක යවන්නම් කියලා. දැන් මොන්න මෙයා වොච් එක යවනවා. courier service එක හරහා. ඉතින් මෙයා courier service එකට කියනවා මේක රුපියල් 1500ක ඕඩර් එකක් කියලා. ඉතින් courier service එකෙන් මෙයා ගාවට ගිහිල්ලා ළමයි මෙයා මෙන්න මේ විදිහට courier service එකෙන් ගිහිල්ලා ඉවරලා මෙයාගෙන් මෙන්න මේ ඕඩර් එකට රුපියල් 1500ක් අරන් තමා මෙන්න මේ වොච් එක මෙයාට දෙන්නේ. රුපියල් 1500ක් අරන් තමයි අපි මෙයාට වොච් එක දෙන්නේ. ඒ විදිහට මෙයාට වොච් එක දුන්නට පස්සේ මෙයා රුපියල් 1500 මේ courier service එකට දීලානේ. ඊට courier service එකෙන් ඇවිල්ලා ඉවරලා ආපහු වොච් එකේ දුන්න ඇත්තටම අපි වොච් එක ගත්ත කෙනායිනේ. අන්න එයාට රුපියල් 1500 දෙනවා. ඉතින් මෙයා කරන්නේ එයාගේ වොච් එකේ ගාන රුපියල් 1000යිනේ. එයා ඒ වොච් එකේ 1000 තියාගෙන රුපියල් 500 අපිට දානවා. අන්න ඒකයි මම ඔයාලට කිව්වේ විශ්වාසදායී කෙනෙක් වෙන්න ඕනේ. නැත්තම් මෙයා මේ සල්ලි අරන් ඉවරලා මෙයාට තියාගන්න පුළුවන්. ඒ කියන්නේ අපි විකුණලා ඉවරලා බොරුවට මෙයා වැඩිපුරත් සල්ලි හොයන්න පුළුවන්. ඒක හින්දා තමයි මම ඔයාලට කියන්නේ හිතන කෙනාගෙන් මේක කරන්න යන්න එපා. මම ඔයාලට විශ්වාසදායී කෙනෙක් ඔයාලට හොයලා දෙනවා. මමත් අවුරුදු ගාණක් කරන කෙනෙක්. මමත් අවුරුදු ගාණක් බඩු ගන්න කෙනෙක්. හරිද? එතකොට ඒ ගෲප් එක හරහා දැන් අවුරුදු ගාණකින් නම් මම cash on delivery orders කරනවා. එයා මට සතියට හැම සතියෙම අවසානයේ මුදල් දානවා. හිතන්න ඔයා සතියක් ඇතුළත මේ විදිහට රුපියල් 500 ඕඩර් පහක් දා ගන්නවා. හරිද? අපි හිතමු 500 ඕඩර් පහක් දා ගන්නවා කියලා. ඔයා සතියක් ඇතුළත cash on delivery order. ඒ කියන්නේ ඔයා මේ විදිහට watch පහක් විකුණනවා 500 ගානේ පහ. එතකොට මෙතන ඔයාගේ ලාභය 2500ක් තියෙන්න ඕනේ ළමයි. ඉතින් මේ 2500 මෙයා සතිය අවසානයේ වාට දානවා. හැම දවස ගානේ දාන්න ගියොත් එහෙම රුපියල් 30 ගානේ කැපෙනවනේ ඔන්ලයින් දාන එක. මෙයා හැම සතියකම අවසානයේට සෙනසුරාදාට හරි ඉරිදාට හරි එයා ඔයාගේ ප්‍රොෆිට් එක හම්බ වෙනවා. ඒ කියන්නේ ඔයාගාව රුපියල් 5000ක් තියෙනවා නම් 5000, රුපියල් 1000ක් තියෙනවා නම් 1000ක්, රුපියල් 10000ක් තියෙනවා නම් 10000ක් ඔයාගේ බැංක් account එකට මෙයා ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් කරනවා. ඕක තමයි cash on delivery වලදී වෙන්නේ. එතන මම ඔයාලට මෙතන වෙනකන් තේරෙන්නේ නැති කියලා මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. අයියේ මේ දේ තේරුන්නේ නැහැ. මේක කොහොමද වෙන්නේ? මේක කොහොමද වෙන්නේ කියලා අපි ඔයාලගේ කමෙන්ට් වලට රිප්ලයි කරනවා. හරිද? ඒ වගේම අපේ WhatsApp නම්බර් එකක් දාලා දෙනවා. ඔයාලා WhatsApp inbox message එකක් හරි දාලා අහන්න කොහොමද මේක කරන්නේ අයියේ කියලා දෙන්න කියලා. අනිවාර්යෙන් අපි හැමදාම ඔයාලට මුලින් නම් කියලා දෙනවා. මොකද මේක කරන්නේ අපි හැමෝම මේ විදිහට ගොඩ යන්න ඕනේ. ඔන්ලයින් කියන පැත්තෙන් ඔන්ලයින් platform හරහා ඔයාලට සාර්ථක වෙන්න පුළුවන්. අපි හැමෝම පුරුදුලා තියෙන 8-5 ජොබ් එකක් කරන්නනේ. මම වුණත් එහෙමයි. ඉතින් ඒ දේවල් අතෑරලා මේ දේවල් පටන් ගත්තාම ඔයාලට තේරෙනවා අර අපි මහන්සිලා 8 ඉඳන් 5 වෙනකම් වැඩ කරනට වඩා මේ විදිහට තමන්ගෙන් බිස්නස් එකක් කරන එකේ ඔයාලට හොඳ ඉන්කම් එකක් ගන්න පුළුවන් කියලා. ඉතින් මම හිතනවා ඔයාලා මේ ෆස්ට් මෙතඩ් එක සහ සෙකන්ඩ් මෙතඩ් එක, ඒ කියන්නේ ඩිපොසිට් මෙතඩ් එක සහ මේ විදිහට කෑෂ් ඔන් ඩිලිවරි මෙතඩ් එක දෙකම තේරෙන්නේ නැති කියලා. ඉතින් අනිත් දේ තමයි ඔයාලට ප්‍රශ්නයක් එන්න පුළුවන්. අපි මෙයාගෙන් අයිටම් එකක් අරන් මෙතන අපි මේක සෙල් වෙන්න දාද්දි. අපි ඇත්තටම සෙලර් කෙනෙක්ගෙන් අයිටම් එකක් අරන් මෙතන දාද්දි මේක මිල වැඩිනේ කියලා. හරිද? එහෙම ප්‍රශ්නයක් එන්න පුළුවන්. හැබැයි මේ සෙලර් දෙන්නේ ඔයාට මෙන්න මේ අයිටම් දෙන්නේ සාමාන්‍යයට විකුණන ගානට නෙමෙයි. මේ වොච් එක ඇත්තටම රුපියල් 2000ක් විතර වටිනවා. මෙයා හැබැයි ඔයාට දෙන්නේ තොග ගානකට. ඒතකොට මෙයා රුපියල් 1000ට විතර තමයි මේ වොච් එක දෙන්නේ. ඉතින් එතනදී ඔයාට මේ වොච් එක ඔන්න රුපියල් 2000ට විකුණන්නත් පුළුවන්. හැබැයි මම ඔයාලට ට්‍රික් එකක් කියලා දෙන්නම්. ඔයාලා මේක හැමදෙස්සෙම try කරන්න මාකට් එකේ යන ගානට අඩුවෙන් විකුණන්න. ඒ කියන්නේ හිතන්න මේ වොච් එක රුපියල් 1000ට ඔයාට හම්බෙද්දී ඔයාට මේ වොච් එක 2000ට විකුණන්න පුළුවන්. ඇත්තටම කඩෙත් මේ වොච් එක රුපියල් 2000යි 2100යි වෙන්න පුළුවන්. හැබැයි ඔයාට මම මේ කියලා දෙන්නේ අර අඩු ලාභ වැඩි බිස්නස් කියන්නේ. ඒ විදිහට ඔයාට පුළුවන් මේ 1000ට ගන්න වොච් එක රුපියල් 1500 මෙතන විකුණන්න. හරිද? ඒ කියන්නේ ඔයා මෙතන මාකට් එකේ යන ගානට වඩා අඩු ගානකින් තමයි මේ වොච් එක සෙල් කරන්නේ. එතකොට ඔයාට එන ඕඩර්ස් ගාන වැඩි. හිතන්න ඔයත් මේක 2000ට වික්කනන් ඔයත් සාමාන්‍ය කෙනෙක්නේ. එතකොට ඔයාගෙනුත් ගන්න එක්කෙනෙක් දෙන්නෙක් වගේ. හැබැයි හිතන්න ඒ 1000 වොච් එක මාකට් එකේ කියන්නේ කඩවල් වල රුපියල් 2000ට තියෙද්දි ඔයා මෙතන රුපියල් 1500ට විකුණනවා නම් ළමයි ඔයාගෙන් ගන්න නැද්ද? ඔයාගෙන් වැඩි පිරිසක් ගන්න හදනවා නේද? ඒ කියන්නේ වැඩි පිරිසක් ගන්න පෙළඹෙනවා නේද? ඉතින් ඔන්න ඕකට තමයි ළමයි අඩු ලාභ වැඩි බිස්නස් කියන්නේ. ඇත්තටම ඕක ගොඩක්ම දන්න කට්ටියක් තමයි මුස්ලිම් ජාතිකයෝ. ඉතින් එයාලා බලන්න එයාලා
විකුණත් යාලා කොළඹ පිටකොටි වුණත් බලන්න දෙයක් විකුණත් යාලා මාර දින මාකටින් මෙතට පාවිච්චි කරනවා. ඉතින් මේ මාකටින් මෙතඩ් වලින් එකක් තමයි ඔය අඩු ලාභ වැඩි බිස්නස් කියන එක. ඔයා ලාභය අඩුවෙන් මුලින් තියාගෙන බිස්නස් එක වැඩි කරගත්තොත් පස්සේ කාලෙක ඔයාගේ බ්‍රෑන්ඩ් නේම් එක හැදුනාට පස්සේ ඔයාට ලොකු ඉන්කම් එකකට යන්න පුළුවන්. අපි බලමු උදාහරණයක් විදිහට දැන් මම ඔයාලට කියලා දෙන්නම්. ඉතින් උදාහරණයක් විදිහට බලන්න අපි බාණ්ඩ වල මිල තීරණය කරන්නේ කොහොමද? ඉතින් මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් මම ටක් ගාලා කියන්න මේක ගොඩක් වීඩියෝ එක යන්නේ නැති දැන් මම ඔයාලට මේක සරලවම පැහැදිලි කරලා දුන්න හින්දා ඉතින් මෙතනදී ඔයාලා බලා ගන්න මේ විදිහට මුද්දක් තියෙනවා. ඉතින් මේ මුද්ද රුපියල් 500ට දාලා තියෙනවා කෙනෙක් WhatsApp group එකේ. ඉතින් ඔයා කරන්නේ මෙන්න මේ මුද්ද රුපියල් 750ට දානවා. ඉතින් මේ මුද්ද ඔයාලට උනා රුපියල් 1000ට උනත් දාන්න පුළුවන්. කඩේ මේ මුද්ද රුපියල් 1000ක් වෙනවා. හැබැයි ඔයා මේක 750ට කියන්නේ රුපියල් 250ක ලාභයක් තියන් දැම්මම ඔයාගේ මේක වැඩි ප්‍රමාණයක් විකිනෙනවා. ඉතින් බලන්න ළමයි ඔයාලට ප්‍රොෆිට් එක රුපියල් 250ක් තියෙනවා ඔයා ගෙදර ඉඳන්. ඉතින් ඒකයි මම කියන්නේ මේ රීසෙලින් කියන එක ලොකුවට හිතන්න දෙයක් නෙමෙයි. ඔයාට කන්දි ඔයා ෆෝන් එක පාවිච්චි කරන විනාඩි 5-10 ඇතුළත අරකින් ෆොටෝ ටිකක් ඩවුන්ලෝඩ් කරගත්තා මිල ඔයා සඳහන් කරගත්ත සාමාන්‍ය රුපියල් 300 400 ප්‍රොෆිට් එකක් තියාගෙන ඔයා දැම්ම ඔයාගේ ගෲප් එකේ. ඉතින් අන්න ඒ විදිහට තමයි රීසෙලින් කරන්නේ. ඉතින් මේක චූටි ළමයට උනත් තේරෙන දෙයක්. ඉතින් ඔයාලට මොකක් හරි තේරෙන දෙයක් තියෙනවා අනිවාර්යයෙන්ම ලැජ්ජ වෙන්නේ නැතුව අහන්න. ඔයාලා මම හැමදේම කියලා දෙනවා. මොකද මමත් මුලින් ඉඳන් බින්දුවේ ඉඳන් පටන් ගත්ත කෙනෙක්. ඒකයි මම ඔයාලට කියන්නේ ඕනෙම දෙයක් අහන්න කියලා. ඊළඟ දේ තමයි අපි දැන් කොහොමද මේ වැඩේ පටන් ගන්න කියන එක. ඉතින් ඊට කලින් ඔයා මේකෙදි WhatsApp group එකක් හදා ගන්නත් ඕනේ. ඒ කියන්නේ ඔයාලා WhatsApp group එකක් හදන හැටි නම් දන්නවනේ. ඒ කියන්නේ අපි වීඩියෝ එකකින් කතා කරමු. එතෙන්දී ඔයා WhatsApp group එකක් හදලා ඔයාලට ඒක නමක් දාගෙන ඉඳලා ඔයාලට පුළුවන් කට්ටිය ඇඩ් කරගන්න. ඉතින් ඉස්සෙල්ලාම කොහොමද බලමු මේ වැඩේ පටන් ගන්න. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් කොහොමද අපි අද වැඩේ පටන් ගන්න. ඉතින් ඔයාලට මම දාද මේද check the first comment join the WhatsApp channel කියලා. ඉතින් මෙතනදී ඔයාලට බලන්න පුළුවන් අපේ YouTube වීඩියෝ එක තියෙන. දැන් ඔයා මේ බලන වීඩියෝ එකේ කමෙන්ට් දාන තැනක් තියෙන. සාමාන්‍යව දන්නවනේ YouTube එකේ කමෙන්ට් දාන තැන. ඉතින් මේ කමෙන්ට් දාන තැන පළවෙනි කමෙන්ට් එකේ මම පළවෙනි කමෙන්ට් එකේ කමෙන්ට් එකක් විදිහට දාලා තියෙනවා WhatsApp group එක link එක. ඉතින් ඔයාලට මේ group එකේ තමයි මම කිව්වේ අර විශ්වාසදායීව වැඩ කරන්න පුළුවන් සෙලර් කෙනෙක් ඉන්නවා කියලා. ඉතින් මමත් අවුරුදු ගාණක් තිස්සේ වැඩ කරන සෙලර් කෙනෙක්. ඔයාලට පුළුවන් එයාගෙන් item ගන්න. ඒ කියන්නේ එයා item එකෙන් group එකට දවස ගානේ දානවා. ඔයාලට කරන්න තියෙන්නේ ඒ item වල photos ඒ විස්තර download කරලා විස්තරේ තියෙන අර ගාණ කියන එක විතරක් වෙනස් කරන්න. රුපියල් 500ට item එකක් දැම්මොත් ඔයාලට පුළුවන් රුපියල් 750ට රුපියල් 800කට ඒකේ ගාණ වෙනස් කරලා ඔයාගේ WhatsApp group එකට දාගන්න. මම හිතනවා ඔයාලට ඒක තේරෙන්නේ නැති කියලා. ඉතින් ඒ විදිහට තමයි කරන්න දෙන්නේ. අනිවාර්යයෙන්ම මේ group එකට join වෙන්න. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලා මෙන්න මේ WhatsApp group එකට join වෙන්න. ඔයාලා කිසිම බයක් නැතුව විශ්වාසදායීව මේකේ වැඩ කරලා යන්න පුළුවන්. මේ WhatsApp group එකේ ඔයාලා දවස ගානේ update කරන item. ඉතින් ඔයාලා කන් දිනේ ආයේ item ටිකේ details ටික ගන්න. details අරන් වෙනස් කරලා ගාන වැඩි කරලා දාන්න. ඔයාලා cash on delivery කියලා බය වෙන්න එපා. මෙයා අනිවාර්යයෙන්ම සතියේ සෙනසුරාදා ඉරිදා දවස් වලට ඔයාගේ ලාභය ඔයාගේ account එකටම දානවා. ඔයාලා කන් දින bank detail ටික යාට දෙන්න. එයා ඊට පස්සේ සතිය අන්තයේදී හැමදාම ඔයාගේ ප්‍රොෆිට් එකට දාන cash on delivery වලදී එයාගේ ඩිපොසිට් වලදී කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලට ලාභය කොහොමද තියාගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයාලට විශ්වාසදායීව වැඩ කරලා යන්න පුළුවන්. මම අවුරුදු 2.5 3 කින්දර කාලයක් ඉඳන් මෙන්න මේ WhatsApp group එක වැඩ කරලා යන ගමන් දැන් අලුත් group එකක් හදලා තියෙන්නේ. ඉතින් මෙයාගේ තුන්වෙනි WhatsApp group එක වෙන්න ඕනේ. ඔයා ඒකට join වෙලා ඉන්න කට්ටිය ඉක්මනට add වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් රීසෙලින් අදම පටන් ගන්න. අපි සල්ලි හොයාගන්න ඉස්සෙල්ලා වෙන කෙනෙක්ගේ බඩු විකුණලා අපි ප්‍රොෆිට් එකක් ගන්න ඕනේ. ඊට පස්සේ කාලෙක අපේ item එක අපේ group සරහා sell කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි මේ වීඩියෝ එක අවසන් වෙනකම් බලන් හිටියට. ඉතින් thanks for all success your life කියලා මම මේ විදිහට ඔයාලට සඳහන් කරේ. අනිවාර්යයෙන්ම ඔයා අද ඉන්න තැන වැදගත් වෙන්නේ නැහැ. ඔයා හෙට දවසේදී ඔයා ඉන්න තැන තීරණය වෙන්නේ ඔයා අද දවසේදී කරන දේවල් එක්ක. ඉතින් ඔයාගේ ජීවිතේ වෙන හැම නරක දෙයක්ම වෙන්නේ හොඳට කියලා හිතා ගන්න. ඒ කියන්නේ ඔයාගේ හැම නරක දෙයක්ම වෙන්නේ ඔයාට ඊට වඩා හොඳ දෙයකට පාරක් කරන ගමන්. ඉතින් ඒ දේ විශ්වාස කරන ගමන් ඉස්සරහට යන්න. ඉතින් ඔයාලට ජයම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපි මේ වගේම ඉතින් අද ඔයාලත් එක්ක අපි එකතු වුණේ part 1 වීඩියෝ එකෙන්. අපි අනිවාර්යෙන් මේක part 2 වීඩියෝ එක ඉක්මනින්ම දවස් 2-3ක් ඇතුළත අපේ YouTube channel එකට දානවා. ඉතින් පොඩි ටීච් YouTube channel එක subscribe කරලා තියාගන්න. ඉතින් අපි මේ වීඩියෝ එක කරා ඔයාලට කියන WhatsApp group එකක් කරා ඔයා කොහොමද මේ item ටික sell කරගන්නේ? මේ දේවල් කියලා දෙනවා. ඉතින් ඔයාලට දැනට පුළුවන් මම මේ සඳහන් කරා වගේ මෙන්න මේ විදිහට WhatsApp group එකට join වෙලා ඉන්න මේ item දාන WhatsApp group එකට join වෙලා item වැඩෙන දිහා බලන්න ඉන්න price දිහා බලන්න ඉන්න ඔයාටම තේරෙයි ඔයාලා මේක හරහා match එකක් ගහන්න පුළුවන් කියලා. එහෙනම් ඔයාලා හැමෝටම සාර්ථක දවසක් අපි part 2 වීඩියෝ එකෙන් හම්බෙමු. ජයෙන් ජයම වේවා.